Hi guys, අද මම මොකද කරන්න යන්නේ? ඒක උඹලා දන්නේ නැහැ. මං කියන්න බෑ. අද මම කරන්න යන්නේ fruit challenge එකක්. මේක challenge එකක් කිව්වොත් challenge එකක්ම නෙමෙයි. මේකෙදි මට කරන්න තියෙන්නේ මුළු දවසක්ම පළතුරු විතරක්මයි කන්න තියෙන්නේ. ඉතින් guys, මේ challenge එකේ rule එක තමයි පැය 24ක් යනකම් මම පළතුරු විතරක්ම කන්න ඕනේ. guys මේ පැය 24 ඇතුළත මට ඕනම පළතුරක් කන්න පුළුවන්. හැබැයි මට 1000ක් විතරයි දෙන්නේ. ඒ කියන්නේ පැය 24ක් යනකම් මං 1000 වලින් විතරක්ම ජීවත් වෙන්න ඕන. මට කන්න පුළුවන් පළතුරු වර්ග විතරයි. බෙවරේජ් විදිහට ගන්න පුළුවන් වෝටර් විතරයි. පළතුරු කිව්වට ඇපල් කන්න බෑ. 1000ක් විතරයි තියෙන්නේ. එහෙනම් guys අපි ස්ටාර්ට් කරමු අපේ challenge එක. මුලින්ම අපි පළතුරු ගන්න යමු. උඹලට කියන්න මම මෙතනට ගිහින් පොඩිම ගස්ලබු ගෙඩිය තේරුවත් අන්තිමට මට ගන්න උනේ එතන තිබ්බ ලොකුම ගස්ලබු ගෙඩිය. ඉතින් ඒකත් අරගෙන මම ඊළඟට ගියේ කෙසෙල් ගන්න. බුණ දායි රස වෑහෙන කොමුඩු ගන්නත් මම අමතක කරේ නෑ. හරි guys මගේ උදේකෑම විදිහට මම ගන්නෙ පපායා and watermelon. දැන් වෙලාව 10:58යි. දැන් තමයි මගේ challenge එක start වෙන්නේ. පැය 24ක් යනකම් මම කන්න ඕනේ පළතුරු විතරයි. පළතුරු කන එක ලේසි ආතල් වගේ පෙන්නට මේක ටිකක් කාගෙන යද්දි එපා වෙනවා. ඉතින් මම උදේට කන්න ගත්තේ ගස් ලැබුයි කොමඩුයි. මම බඩගින්නටත් එක්ක උදේ වේල නම් කාගෙන ගියා. ඉතින් මම උදේම කාලා ටිකක් වැඩකුත් නැති නිසා පොඩි වීඩියෝ එකක් එඩිට් කරන්න ගත්තා. ඉතින් මගේ දවසේ වැඩි හරියක් ගෙවෙන්නේ මේ කම්පියුටර් එකත් එක්ක. ඉතින් ඒක නිසා මම ඒකෙන් පොඩි කැලලක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. guys මම පොඩි බඩගින්නට කන්න ගෙනාවා නෑ ක්‍රීම් කෑකර් නෙමෙයි. අඹ පළතුරු විතරයිනේ මට කන්න පුළුවන්. අඹ කන්න. මරුවා. Hi guys ඔන්න ලන්ච් එක ගන්න ඇවිල්ලා ඉන්නේ මම. දැන් වෙලාව 2:18යි. හරි guys දවල්ටත් එහෙනම් පළතුරුම කමු. නැත්තම් මම challenge එක පරදිනවා. කොමින් හරි වෙලාව ගිහිල්ලා දවල් වුණ නිසා මගේ second meal එක විදිහට මම දවල් කෑම ගන්න ගියා. ඒකෙත් මම පළතුරු විතරයි කෑවේ. ඒ වෙද්දි මට පළතුරු පොඩ්ඩක් විතර එපා වෙලා තිබ්බේ. හැබැයි මට මේ challenge එක දිනන්න ඕන නිසා මම දවල් කෑම විදිහට පළතුරුම ගත්තා. අම්මා. මට පළතුරු කාලා එපා වෙලා හිටිය නිසා මම වත් එකේ තිබ්බ බිලින් ගෙඩියක් කඩාගෙන කෑවා. ගයිස් ඒක වෙනමම පීලින් එකක්. පැණි රස කාලා ඇඹුල් කද්දි කොහමද? ගයිස් අපි අද දවසට කන අවසාන මීල් එක තමයි මේ කන්න හදන්නේ. මීල් එක කිව්වට පළතුරු. ඉතින් මං උදේ කෑවා, දවල් කෑවා, මේ රාත්‍රියේ තමයි දැන් කන්න හදන්නේ. දැන් ටයිම් එක 6:10යි මේ. කනවා ගස් ලබ. කොහොම හරි මට රෑ මීල් එක ගනිද්දි නම් මට පළතුරු එපා වෙලා හිටියේ. ගයිස් මොකද මම උදේ ඉඳන්ම පළතුරු කාලා මගේ බඩ සැලඩ් එකක් වගේ වෙලා තිබ්බ නිසා. ඒ නිසා මම අන්තිම වෙද්දී මට පළතුරු දැක්කත් එපා වෙන තත්ත්වයකටපත් වෙලා හිටියේ. guys දැන් නම් තා පොඩ්ඩක් කන්න බෑ. උදේ ඉඳන් කොමඩු ගස් ලැබු අඹ වේර කෙසෙල් කාලා මගේ බඩ තනි කර සැලඩ් එකක් වගේ වෙලා තියෙන්නේ. තාත්තා මුකුත් කන්න බෑ. හැබැයි එමය කියලා මට බත් කන්නත් බෑ. හෙට උදේ 11 වෙනකම්. ඉතින් මට බජට් එකට හම්බුනේ රුපියල් 1000යි. 1000න් මට ගන්න පුළුවන් උනේ මේවා. එහෙනම් guys
එළිය වහිනවා මට රැයට බඩගිනි වේද දන්නේ නැහැ කොහොම හරි බඩගිනි වුණත් මට කන්න වෙන්නේ කෙසෙල් එහෙනම් guys හෙට උදේ බලමු මං යාතින් ඉන්නවද කියලා Hi guys ඔන්න අපේ දෙවෙනි දවස අද ඊයේ මම මුළු දවසම පළතුරු විතරයි කෑවේ ඉතින් මට තව තියෙන පැය 3:00මාරක් දැන් වෙලා 7:00මාරයි ඒ පැය 3:00මාරෙත් මම පළතුරු විතරක් කනවා ඉතින් guys ඊයේ ගෙනාව පළතුරු ඔක්කොම ඉවරයි කෙසෙල් විතරක් තියෙනවා ඉතින් මට අද කන්න වෙන්නේ කෙසෙල් විතරයි මේ පැය 3:00මාරත් ඉතින් කෙසෙල් කාලා මං ඉන්න ඕනේ මොනවත්ම වෙන මුකුත් කන්න බෑ ඊයේත් එහෙමයි පළතුරු විතරයි මං ගත්තේ ඒක නිසා මේ පැය 3:00මාරත් කොහොම හරි කට්ට කාලා අල්ලගෙන ඉන්නවා අපි බලමු මට ඉන්න පුළුවන්ද බැරි වේද කියලා Hi guys ඔන්න මගේ පැය 24 කම්ප්ලීට් කරා දැන් ටයිම් එක ඉතින් මම පැය 24ක් යනකම් පළතුරු විතරයි කෑවේ වතුර විතරයි බිව්වේ වෙන මුකුත් පාවිච්චි කරේ නැහැ ඉතින් මම කම්ප්ලීට් කරා මගේ චැලෙන්ජ් එක මම මේ චැලෙන්ජ් එක රුපියල් 1000 යූස් කරේ 1000ක් මට වියදම් වුණේ නැහැ 700 ගානක් ගියේ ඉතින් මම දවසම පැය 24ම කෑවේ පළතුරු විතරයි බිව්වේ වතුර විතරයි ඉතින් චැලෙන්ජ් එක මම කම්ප්ලීට් කරා ඔයාලත් කරලා බලන්න පුළුවන් බැරි නැහැ try කරලා බලන්න